ඔන්න බලන්න තවත් හිතාගන්න බැරි දෙයක්. මම බෝතලේ පොඩ්ඩක් මිරිකුවා විතරයි. මෙන්න මේක පහළට එනවා. ආයෙත් බෝතලේ අතාරපු ගමන් ඒක උඩට යනවා. ආයෙත් මිරිකුවාම පහළට එනවා. මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මාර වැඩේනේ. මේ මැජික්ද? නෑ, විද්‍යාව. වීඩියෝ එකට ලයික් එකක් දාගෙනම අපි බලමුකෝ කොහොමද ඒක උනේ කියලා. මං ගත්තා බීම් බටයක්. මේක නම් පාරේ තිබිලා හිඳගත්තේ. ඊට පස්සේ මෙන්න මෙහෙම මේක පොඩ්ඩක් දිගෑරලා මෙහෙම කෑල්ලක් කපලා අරගත්තා. ඊට පස්සේ ක්ලේ චුට්ටක් අරගෙන බටේ දෙපැත්තට මෙහෙම තියලා තද කරගන්නවා. ඊළඟට ක්ලේ ටික මෙහෙම පොඩ්ඩක් රවුමට එන්න හදාගන්නවා. ඉතින් දැන් බලන්නකෝ හැදිලා තියෙන එක. මේක තමයි අපේ ගැජට් එක. ඊට පස්සේ මම විනිවිද පේන බෝතලයක් අරගෙන කට ළඟටම වතුර පුරවලා අර අපි හදපු ගැජට් එක මේකට දානවා. ඊට පස්සේ මේ බෝතලේ ඉතිරිලා යනකම්ම මම තවත් වතුර ටිකක් දාගන්නවා. දැන් බෝතලේ මූඩිය හොඳට තද කරගන්න හොඳට. ඊට පස්සේ මම බෝතලේ මිරිකුවාම අපි හදපු ගැජට් එක පහළට එනවා. ඒ කියන්නේ ඒක වතුර ගිලෙන්න පටන් ගන්නවා. මාර වැඩේනේ. මොකද අපි දැක්කනේ ඒක බෝතලේ නිකන් තියෙද්දි ගිලුනේ නෑනේ. හැබැයි බෝතලේ මිරිකුව ගමන් ඒක ගිලෙන්න පටන් ගන්නවා. අහපව බෝතලේ අතෑරිය ගමන් මෙන්න ඒක අහපව උඩට එනවා. මේක නම් හිතාගන්න බැරි වැඩක්. හැබැයි දන්නවද කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා? මෙන්න මෙහෙමයි ඒක වෙන්නේ. අර ගැජට් එක බෝතලේ වතුර උඩ තියෙද්දි ඔයාට පේනවානේ ඒක වතුරේ පාවෙනවා. ඒකනේ ඒක ගිලෙන්නේ නැතුව තියෙන්නේ. හැබැයි අපිට පේන්නේ නැති වුණාට මේ වෙලාවේ මේ බීම් බට කෑල්ල ඇතුලේ වාතය ටිකක් හිර වෙලා තියෙනවා. අපි කලින් බීම් බටේ දෙකලවර ක්ලේ වලට තියලා තද කළාම බටේ දෙපැත්තම වැහුණා. ඒ කියන්නේ ඇතුලේ තිබුණු වාතය ටික බටේ ඇතුලේම හිර වුණා. ඉතින් අපි බෝතලෙන් මිරිකද්දි ඔයාට පේනවද බීම් බට කෑල්ලත් ඉබේම මිරිකෙනවා. ඒක ඇතුලට එබෙන හැටි ඔයාට පේනවනේ. ඒ කියන්නේ අපි බෝතලෙන් මිරිකද්දි බෝතලේ ඇතුලේ තියෙන වතුර ටික බීම් බට කෑල්ල මිරිකනවා වගේ. ඉතින් ඒ හින්දා බීම් බට කෑල්ල ඇතුලේ තියෙන වාතයේ පරිමාව අඩු වෙනවා. ඒ කියන්නේ ඇතුලේ තියෙන වාතය ටික අඩු වුණා වගේ. ඉතින් එහෙම වුණාම අපි හදපු ගැජට් එකේ බර වැඩි වෙනවා වගේ වෙනවා. ඇතරම බර නෙමෙයි වැඩි වෙන්නේ. ඒකේ ඝනත්වය තමයි වැඩි වෙන්නේ. 9 වසරේදී වගේ උගන්වනවා මෙන්න මේ වගේ සූත්‍රයක්. ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව කියලා. ඒ වගේම ඔයාලට මතක ඇති අපි බර කියලා කියන්නේ ඒකේ ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වාකර්ෂණ ත්වරණයටනේ. ඉතින් මේ අපි හදපු ගැජට් එක වතුරට දැම්මට බර වෙනස් වෙන්නේ නෑනේ. ඒ කියන්නේ අර සූත්‍රයට අනුව අපේ ගැජට් එකේ ස්කන්ධය වෙනස් වෙන්නේ නෑ. ඒක නියතයි කියන එක. ඒ කියන්නේ ඝනත්වය සමානුපාතික වෙනවා එකයට පරිමාවට. විද්‍යාව කැලේ වැඩි වගේ නේද? ඉස්කෝලේ උගන්වනවා වගේ. ඒත් ඉතින් අර සිද්ධිය පැහැදිලි කරන්න මේ ටිකත් කියන්න වෙනවා. මොනව කරන්නද? ඉතින් බෝතලේ මිරිකුවාම බෝතලේ වතුර ටික බීම් බට කෑල්ල මිරිකනවා. ඒ කියන්නේ බීම් බට කෑල්ලේ පරිමාව අඩු වෙනවා. ඉතින් මේ සූත්‍රයට අනුව පරිමාව අඩු වෙද්දී ඝනත්වය වැඩි වෙනවා. කලින් අපේ ගැජට් එක වතුරේ පාවෙද්දී ඒකේ ඝනත්වය වතුර ඝනත්වයට වඩා අඩුයි. ඒකනේ ඒක පාවුනේ. හැබැයි බෝතලෙන් මිරිකපු ගමන් අපේ ගැජට් එකේ ඝනත්වය වැඩි වෙනවා. ඒ කියන්නේ ඒකට තවදුරටත් වතුරේ පාවෙන්න බෑ. ඒ හින්දා තමයි ඒක ගිලෙන්නේ. හැබැයි අපි බෝතලේ අතෑරිය ගමන් බෝතලේ වතුර ටිකත් බීම් බටේ මිරිකන එක නතර කරනවා. ඒ කියන්නේ බීම් බටේ පරිමාව අහපව් වැඩි වෙලා කලින් ගානටම එනවා. ඒ කියන්නේ ගැජට් එකේ ඝනත්වයත් අඩු වෙලා කලින් ගානටම එනවා කියන එක. එතකොට ඉතින් කලින් විදිහටම අපේ ගැජට් එක වතුරේ අහපව් පාවෙන්න පටන් ගන්නවා. ඒ හින්දා තමයි ඒක අහපව් උඩට එන්නේ. ඉතින් ඔන්නෝම තමයි සිද්ධිය සිද්ධ වෙන්නේ. ඔයාට ඕනි නම් ඔයාගේ යාළුවෙක්ව පුදුම කරන්න පුළුවන් මේ විදිහට. ඔයා බෝතලේ හැමීට මිරිකන ගමන් අනෙක් අතේ ඇඟිල්ලක් මෙහෙම පහළට අරගෙන එන්න. ඒ වගේම බෝතලේ හැමීට අතාරින ගමන් ඔයාගේ ඇඟිල්ල උඩට අරගෙන එන්න. හරියට ඔයාගේ ඇඟිල්ලෙන් බෝතලේ ඇතුලේ තියෙන ගැජට් එක පාලනය කරනවා වගේ. මේක ඉතින් පුංචි මැජික් එකක්. සීන් එක දන්නේ නැති අයට තමයි ඉතින් මැජික් එක. කොහොම වුණත් මාර ෆන් වැඩ. ඉතින් ඔයත් කම්මැලි වෙලාවට මේක කරලා බලන්න. ඒ වගේම ඔයාගේ අදහස කමෙන්ට් එකක් විදියට දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා මේ වගේ හිතාගන්න බැරි තවත් දේවල් ගැන දන්න සිංහලෙන්ම දැනගන්න කැමති නම් CSI Pro channel එක subscribe කරලා bell notification එකත් all කරන්න. එතකොට වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට ඒක බලන්න පුළුවන්. ඒ වගේම ඔයා දැනගන්න කැමති තවත් දේවල් තියෙනවා නම් ඒ ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ඒව ගැන ඊළඟ වීඩියෝස් වලින් කතා කරමු. ඒ වගේම ඔයා මට කරන උදව්වක් විදියට වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ යාළුවෙකුටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි නැවත හමු වෙමු.